සුබ රාත්‍රිය ප්‍රේක්ෂක ඔබට මේ වන විට අප වෙත ලැබුණු හදිසි පුවතක් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ආරම්භ කරමු. අප රටට අමිල මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් මෙන්ම කීර්තිමත් මහාචාර්යවරයෙක් වෙන්න මහාචාර්ය සරත් සපුමල්ගම මහතා අද පළුයම හදිසියේ අභාව ප්‍රාප්ත වූ බව වාර්තා වේ. 62 හැවිරිදි මහාචාර්ය සපුමල්ගම මහතා අනේ පව් මේ ප්‍රොෆෙසර් මහාචාර්යතුමා ඩෙඩ් වෙලා හෘදය අබාධයක්ලු. ෂොක්. පිස්සුද ධර්මය පිස්සුද. මම නම් හරියටම දන්නවා එයා ඩෙඩ් උනේ කොහොමද කියලා. අයමක් කැතයි. ඔයාට මොනවද සීලය ඕවාගෙන? ඔයා ඩොක්ටර් කෙනෙක්යා. එහෙම කියන්නවානේ. මම දන්නවා අර ප්‍රොෆෙසර් මහාචාර්යතුමාගේ සුරතල් ඩොග් එක ඉන්නවා නේද? අන්න ඒ ඩොග් එක තමයි මේ වැඩේට වග කියන්න ඕන. ආයමක් කැටයි. මොන පිස්සුද ඔය කියන්නේ සීලය? බල්ලෙක් මිනිහෙක් මරනවද? ඔව් මම හරියටම දැක්කා. දවසක් ප්‍රොෆෙසර් මහාචාර්යතුමා ඩොග් එකාට හොන්දටම බැන්න. අර කොල ටික කාපුවට මම තෝව මරනවා කියලා. ඒ ඩොග් එකා ඉදා ඉඳන් හිටිය ප්‍රොෆෙසර් මහාචාර්යතුමා එක්ක තරහෙන්. ඉතින් මට නම් හිතෙන්නේ ඩොග් එකා එකපාරටම ප්‍රොෆෙසර් මහාචාර්යතුමාගේ කකුල් දෙක ළඟට ඇවිත් හයියෙන් බුරන්න ඇති. අර පිස්සු බල්ලෙක් වගේ. ඉතින් ඒකට බය වෙලා කේන්ති ගිහින් හෘදයාබාධයක් හැදෙන්න ඇති. මේක හැමෝටම තේරෙන්නේ නෑ ධර්මේ. මේක ගැඹුරු කතාවක්. ආයමක් කැටයි. මහාචාර්යතුමාට බල්ලෙක් හිටියේ නෑනේ. එහෙනම් අර එයාගේ ගෙදරට එන තලු කැට් එක ඉන්නවා නේද? ආයමක් කටයි. මොන පිස්සුද ඔය කියන්නේ සීලය? පූසෝ බුරනවද? හෘදයාබාධයක් ලෙස සඳහන් වූද මෙම හදිසි වියෝව සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද අප වාර්තාකරුවන් පවසයි. මහාචාර්යවරයා මිය යන අවස්ථාවේදීත් සිය පර්යේෂණාගාරය දැඩි ලෙස කටයුතු කරමින් සිටි බව ඔහුගේ සමීපතමයන් පවසා. නිවුස් බලනවද රවි? මට හිතාගන්න බෑ රවි මේ මාධ්‍යවේදීන් මේව කොහොම හොයාගන්නවද කියලා. පොස්ට්මෝටම් රිපෝට් එක ආවා. බලන්නකො ඔයාට මොන හරි සැකසහිත දෙයක් පේනවද කියලා. විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි. මේ පිළිබඳව රවි මේ පරීක්ෂණ වාර්තාව තවත් වතාවක් කියවන්න. විශේෂයෙන් බෙහෙත වර්ගය ගැන සැකසහිත හෝඩුවාව තියෙන කොටස. සර් මම දැනටමත් කිහිප වතාවක් කියවා ලේ කැටි ගැසීම වැඩි කරන වේ. සර් මටත් ඒ ගැන සැකයක් ඇති වුණා. ඒ විතරක් නෙමෙයි. ෆාමසි බිලේ තියෙන ඖෂධයත් මේ ගැන සැකයක් ඇති කරනවා. ලේ කැටි ගැසීම වළක්වන ඖෂධයක්? ඔව් සර්. මේ ෆාමසි හිමිකරු ගැන හොඳට පරීක්ෂ කරන්න ඕනේ. අපිට තව සාක්ෂි ඕන සර්. ඔව් ඔයා හරි. මේක හුදේ සිද්ධියක් වෙනත් යමක් සැඟවිලා තියෙන පුළුවන්. සර් අපි දැන් මොකද කරන්නේ? රවි මම හිතන්නේ මේ ෆාමසි හිමිකරුවා ගැන ටිකක් හොයලා බලන්න ඕනේ. ඔහුගේ පසුබිම. ඔහුගේ ෆාමසියේ ඖෂධ ගනුදෙනු මේ සියල්ල ගැන තොරතුරු හොයන්න. හරි සර්. මම දැන්ම ඒ ගැන වැඩ කරන්න පටන් ගන්නම්. හොඳයි රවි. මේක ටිකක් අනතුරුදායක විය හැකි.
ඒ නිසා හොඳට පරිස්සමෙන් වැඩ කරන්න. ඔව් සර් මම හොන්දට පරිස්සමෙන් වැඩ කරනවා. මට මේ සිද්ධියත් ඇත්ත හොයාගන්න ඕනේ. මේ කතාව තවම අවසන් නැහැ. අපිට ගොඩක් දේවල් හොයාගන්න තියෙනවා. හෙට උබේට තව අලුත් පැතිකඩක් හෙළිවේවි. සර් මේ ෆාමසිය ටිකක් හුද කලා තැන්නේද? ඕ ඒත් රවි ලෝකේ වැඩිපුරම සල්ලි හොයන දෙයක් තමයි අවසද. බෙහෙත කෝන වුණාම තියෙන තැන මිනිසුන්ට අදාළ වෙන්නේ. හරි ලස්සන සින්දුවක් නේද රවි? සර් කියන්නේ ෆාමසි හිමිකරු ඝාතකයා කියන එකලා. සාක්ෂි අපි එකතු කරන්න ඕන. තලසත් සපුමල්ගමගේ මරණය ඝාතනයක්ද. රහස් පොලිසිය විමර්ශන අරඹයි. සැක සහිත කරුණු මත පරීක්ෂණ තීව්‍ර කෙරේ. ප්‍රොෆිසගේ ගෝලය. කීව විදිහට නම් අතන තමයි තැන. පක්ෂාතර උණුසුම් තත්ත්වයක්. ඕ රවි ඒ තමයි අපි යන්න ඕනේ ෆාමසිය. දිවයිනේ ඇත්තම් ප්‍රදේශවල මොකද අපි දැන් කරන්නේ සර්? අපි දැන්න මෙහෙම ගියොත් සැකයක් ඇතිවෙන්න පුළුවන් නේද? ඔයා හරි. අපි දෙනම එකට යන්නේ නැහැ. ඔයා කාර් එකේ ඉන්න මම ගිහින් එන්නම්. මහාචාර්යවරයා ලබාගෙන ආටි බෙහෙත වට්ටෝරුවේ පිටපතක්. මගේ ළඟ තියෙනවා මම ඒ බෙහෙත් ටික අරන් එන්නම්. ඔයාට මොනවා හරි බෙහෙතක් අවශ්‍යද? ඔව් මම බෙහෙත් වගයක් ගන්න ආවා. මේ බෙහෙත් මට ගන්න තියෙනවද? ඔයාට අවශ්‍ය බෙහෙත් තියෙනවා. ටිකක් වෙලා යයි. ඔබට ස්තුතියි. හරි. ඊළඟට කුමක් සිදුවේදැයි බලමු. මොකක්ද මේ වෙන්නේ? නැම් ආචාර්යවරයාගේ වට්ටෝරුවම තමයි. මන්ත්‍රීතුමා වැඩේ කෙලවෙන්නයි යන්නේ. මොකද වුනේ? දැන් කෙනෙක් ෆාමසියට ආවා. ඉතින් ඔහු මේ පළාතේ කෙනෙක් වෙන්න බෑ. ඔයා හරිම සැලකීම. මේ මහාචාර්යවරයාගේ බෙහෙත් පත්තුරුව කට එකම අත්තකුරින් ලියලා තියෙනවා. මේකේ මොකක් හරි අවුලක් තියෙනවා.
මේ ගැන මම තවත් හොයලා බලන්න. ඔබ හොඳට පරිස්සමෙන් ඉඳා. හරි මන්ත්‍රීතුමා. රස්තියදු කතාව ඇංගිල්ලක් තියෙන පුුණු කතාව කාලුව බාලුව බාලරන අරන සරණ අරන පුර වැටිලා තියෙන්නේ හැමතැන නෙමොතැ රැදි සිද්ධිදාමයක් යනවා දික්කට මසල්ලි දල්ලි තල්ලි මුදස්සා එනිසා සිදුවන හානියලෝ ඌ නුන්දෙනවාගේ මිට්ටක පොට්ටි උන්යනවා ජීවිත අරා රැස් එකට ඇත්තුත තත truth untrue state ඇකිලා තියෙන්නේ මේ කේග උරේ එන්නව දකිනව හමුනනවා come and see I එන්නට find live a day like race like